ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා සතුටින් ඇති කියලා සතුටින් පරිස්සමින් ඉන්න ඕන හොඳින්. හරි අපි මේ වීඩියෝ එකට අද අපි මේ යන්නේ අපේ චූටි මැනිකව එක්ක අරගෙන පාර්ක් එකට. පාර්ක් එකට කියන්නේ චිල්ඩ්‍රන් පාර්ක් එකට. ඉතින් පේනවනේ එයා යන ලස්සන ටුක් එකේ. එයා යන්නේ ටුක් එකේ. එයාගේ අම්මගේ ටුක් එකේ. අම්මා තමයි ඩ්‍රයිව් කරන්නේ. ඉතින් මට ඩ්‍රයිවිං බෑනේ. අපේ චූටි බබා තමයි ටුක් එකේ. අම්මයි මායි අපි තුන්දෙනා තමයි යන්නේ. ඉතින් එයා හරි සතුටින් යනවා. දැන්ටත් මේ පේනවා ළඟ ඉන්නේ hina වෙනවා. මම වොයිස් කරනවා. එයා හිනවා. ඔය තියෙන්නේ අපේ චූටි පැටියා ටුක් එකේ නැගලා 1 and 2 minute වලින් පස්සේ ඔන්න ඔහොමයි තත්ත්වේ. කොහේ ගියත් කොතන හිටියත් වාහනයක නැගලා පළවෙනි විනාඩියේ hina වෙලා ඉන්නවා. දෙවෙනි විනාඩිය යනකොට එයා දොයි. හැබැයි හරි සතුටින් මං යන්නේ එතකොට. හරි කොහොමද ඔය ඉතින් අපි ඊඑල් සේනානායක ළමා උද්‍යානය මහනුවර වැවරොම තියෙන එකට තමයි ආවේ. පේනවනේ සතුට. එයා කෑ ගහනවා. ඉතින් හරිම ලස්සනයි. හරිම මම හිතන ළමයිට ගොඩාක් ඇක්ටිවිටීස් එකේ තියෙන කරන්න. අපි අර දවසේ නම් මාරම සෙනගක් හිටිය ළමයි. ඉතින් ගොඩක්ම හිටියේ මේ ෆ්‍රී ස්කූල්ස් වලින් ඇවිල්ලා චුටි පැටව් එක්ක කරගෙන. ඉතින් අපේ එකනත් ඔම් චුටි චුටි එක ඒවට ඉතින් මාරු වෙවි ඔන්චිලි පැදලා තව තියෙන ඒවා ගොඩක් ඒ වගේ සෙල්ලම් කරා. යත් ඉතින් හරි සතුටින් හිටියේ. ඉතින් මම හිතන්නේ අපේ චූටි කාලේ වගේ මෙයාටත් එයාගේ චූටි කාලේ ගෙවන්න අපි නිදහස හදලා දුන්නා. වැටුණා. ඒ කියන්නේ ඔන්න පේනවනේ එයාත් බල එයා වීඩියෝ එක බල ඉන්න ගමන් තමයි මම මේ වොයිස් කට් එක කරන්නේ. ඒකට සමා වෙන්න ඕන හොඳේ. එයා තාම චූටිනේ එයාට තේරෙන්නේ නැහැ නේ ඉතින්. හරි කොහමරි මට මොකද මට ටයිම් එකක් නැහැ. මට වොයිස් එකක් දෙන්න නිදිය ගන්න ටයිම් එකක් නැහැ නේ. ඉතින් ඒ හින්දා ඔහොම තමයි එදා දවසේ ගෙවුනේ. ඉතින් අපි ඉඳලා අයිස්ක්‍රීම් එහෙමත් කාලා ගෙදර එන්න පිටත් වුණා. ඔන්න ඔහොම තමයි එදා දවසේ අපේ ගෙවුනේ guys. ඉතින් ඔයාලට මං කියන්නේ චූටි පැටව් ඉන්නවනම් මෙන්න මේ පාක් එකට කරගෙන යන්න. හරිම ෂෝක්. ඕන තරම් සෙනග නෙමෙයි ඕන තරම් ඉඳ තියෙනවා හොඳේ. සෙනගත් ඉන්නවා ඒ වගේම මේ පාක් එකට එන. ඒ හින්දා එක් කරගෙන ගිහලා සතුටු වෙලා විනෝද වෙලා ගෙදර එන්න කියලා කියනවා හැමෝටම. ඉතින් බයි බයි. බුත්සන්නයි හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්න ඕන ඔයාලා හැමෝම. බයි බයි.